හායි යාළුවනේ මගේ තව බඩු වගයක් ආවා මම ඒක හදිස්සි නිසා අන්පැක් කරා. අපි බලමු දැන් මේකේ මොනවද තියෙන්නේ කියලා. මේක පොකට් ෆෑන් එකක්. මේක රුපියල් 400 ගාණක් උනේ. මේකට අපිට ඕන නම් එල්ලන් යන්න කේබල් එකකුත් තියෙනවා. මේ තින්නේ කේබල් එක. මේකේ අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් 3ක්. ඔය තින්නේ 1 2 3 අනිත් එක ඕෆ් එක. මෙතන ලයිට් එකකුත් අපිට පත්තු වෙනවා. charge කරන්න කේබල් එකක් එක්ක තමයි මේක ආවේ. ඒක නම් ඒ price එකට worth කියලා හිතෙනවා. මේක coffee mixture එකක්. මේක උනේ මට 600 ගාණක්. බැටරි තමයි මේකට දාන්න තියෙන්නේ. බැටරි දෙකක් දාන්න තියෙනවා. කොෆි එහෙම හොඳට මික්ස් වෙනවා මේකේ. මම මේකේ මික්ස් කරලා බැලුවා. මෙතනට තමයි බැටරි දෙක දාන්න තියෙන්නේ. හරියට පැත්ත බලලා දාන්න ඕන. මේකේ කවර් එකේ ගහලා තියෙනවා බැටරිය දාන පැත්ත. හරියට දැම්මේ නැති වුණොත් බැටරි දෙක ඇතුලේ හිර වෙනව ගන්න අමාරුයි එතකොට. ඒකත් හොඳයි. මේක පර්ස් එකක්. මේක උනේ 400 ගාණයි. මේක අර හොට් වෝටර් එහෙම දාලා බඩේ තියෙන එකක්. ඒකේ මැටීරියල් එක එහෙම ගොඩක් හොඳයි. සොෆ්ට් එකට තියනවා පිටින්. හැබැයි මේකේ ගොඩක් වෙලා හොට් වෝටර් තියාගන්න බෑ නිවෙනවා. මේක 300 ගාණක් තමයි උනේ. මේ තියන්නේ අපි දැන් වහිනකොට කුඩේ තෙමෙනවනේ. අපිට තෙත කුඩේ දාගන්න බෑනේ අපේ බෑග් එකේ. එතකොට අපිට මේ කවර් එකේ දාලා කුඩේ බෑග් එකේ දාගන්න උනත් පුළුවන්. වතුර ලීක් වෙන්නේ එහෙම නෑ. මේක නම් ගොඩක් වටිනවා. මෙතනින් තමයි අපිට ඇඩ්ජස්ට් කරන්න තියෙන්නේ. එළියට වතුර එන්නේ නෑ. ගොඩක් හොඳයි. මේක 100 ගාණක් තමයි උනේ. මේක නම් අර අපි ඇඳුම් අඳිනකොට අත් යටට ඇඳුමේ අලවන්න තියෙන්නේ. එතකොට අපේ දාඩිය ඇඳුමේ ගෑවෙන්නෙත් නෑ. දාඩිය ගඳක් එළියට එන්නෙත් නෑ. මේක නම් ගොඩක්ම හොඳයි. මෙන්න මෙහෙම දෙකට නවලා අලවන්න තියෙන්නේ අපේ ඒ අත් යටට ඇඳුම වදින තැනට. මේකේ පීසස් ගොඩක් තිබුණා. මේක 300 ගාණක් තමයි උනේ. ගොඩක් හොඳයි මේක. මේක නම් අර සෝප් පීසස් වගේක්. අපි දැන් කොහේ හරි ට්‍රිප් එකක් යනවා නම් කොහේ හරි කෑමක් එහෙම කන්න යනවා නම් එතකොට අපිට මේකේ පීසස් එකක් අරගෙන අත පොඩ්ඩක් තෙමලා අතේ තියලා මේක පොඩ්ඩක් හොඳට ඇතිල්ලුවාම පෙන ගොඩක් එනවා.
සෝප් එක වගේම තමයි ඒක ගොඩක් හොඳයි කොහේ හරි යනකොට අරන් යන්න අත හොදන්න. මේක උනේ 200 ගාණක්. බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. මේ හැඳි සෙට් එකක්. හැඳි 4ක් තමයි මං ගෙන්නුවේ. මෙතන තියෙන්නේ 2යි. මේ හැඳි 4ම උනේ 400 ගාණක් වගේ. ගොඩක් ලස්සනයි මේ හැඳි 4. ෂයින් එකක් එක්ක හැන්දේ මැද්දේ තියෙන පොඩි ඩිසයින් එකක් ගිහිල්ලා. ගොඩක් ලස්සනයි අයිස්ක්‍රීම් වගේ එහෙම කන්න. මට ආස හිතුන හින්දා දැම්මා. මේ තියන්නේ මේ මගේ හෑන්ඩ් බෑග් එකකට මම චේන් එකක් දැම්මා. හෑන්ඩ් බෑග් එකේ බෙල්ට් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා නිසා මේක ගොඩක් ලස්සනයි. බෑග් එකේ දෙපැත්තට අපිට මේක සෙට් කරගන්න තියෙන්නේ. ඒක ගොඩක් ලස්සනයි බෑග් එකට එහෙම. එච්චරයි. ඊළඟ පැකේජ් එකෙන් හමු වෙමු. බයි බයි.